මම අද කියන්නේ අහිංසක ළමයෙක් ගැන කතාවක්. මේ ඩික්විටින්ටන් කියලා පුංචි ළමයෙක් හිටියා. ඒ ළමයා හරිම අහිංසකයි, හරිම හොඳයි. හොඳ ගතිගුණ තියෙන ළමයෙක්. මෙයා මේගේ අම්මයි මේ ළමයයි විතරයි ඉන්නේ. තාත්තා නැති වෙලා. ඉතින් අම්මා ඔය පොසත් ගෙවල් වල උදව් කරලා තියෙන වැඩ වලට උදව් වෙලා හැම තමයි මේ දෙන්න දැන් ජීවත් වෙන්නේ. ඔහොම කාලයක් ඉන්නකොට මේ ඩික්විටින්ටන් පුංචි පූස් පැටියෙක් හැදුවා. ඉතින් මේ පූස් පැටියට හරිම ආදරේ. ඉතින් හොඳට ආදරෙන් හදාගෙන ඉන්නවා. ඒ ගෙදර ප්‍රධානියා නැව්වල බඩු පටවගෙන ගිහින් වෙන රටවල් වලට විකුණන කෙනෙක්. මෙයා එතකොට ගෙදර ඉන්න අයගේ තියෙන බඩු ඉල්ලගෙන ගෙනහි විකුණලා ඒගොල්ලන්ට සල්ලි ගෙනත් දෙනවා. ඒ ගමේ ඉන්න අයගේ බඩුත් අරන් යනවා, අරන් ගිහි විකුණලා සල්ලි ගෙනත් දෙනවා. ඉතින් දැන් ඒ අවුරුද්දෙත් මෙයා නැවේ බඩු අරන් යනවා කියලා ගෙදර අයට කිව්වා ඔයගොල්ලන්ගේ තියෙන විකුණන්න පුළුවන් දේවල් තියෙන ඒවා දෙන්න කියලා. ඩික්විටින්ටන්ට් කිව්වා ඩික්විටින්ටන් ළඟත් තියෙනවා නම් මොනවා හරි මට විකුණලා ගෙනත් දුන්න හැටි කියලා. ඊගමනේ ඩික්විටින්ටන් කිව්වා මට තියෙන්නේ මේ පූස් පැටිය විතරයි මට නම් ඉන්නේ කියලා. ඉතින් පූස් පැටිය කැමති නම් දෙන්න කියලා. ඊගමනේ ඉතින් ඩික්විටින්ටන් පූස් පැටිය දුන්නා. පූස් පැටිය දුන්නාම ඉතින් ඒ පූස් පැටිය තරම් ඔක්කොම බඩු පටවගෙන නැවේ දැන් අරන් ගියා විකුණන්න. ඉතින් මේගොල්ලන් ගියාම නවතිනවා එක ගෙදරක. ඉතින් නැව නවත්තලා මේගොල්ලන් බැහැලා ගිහින් එළෙන්දෝ බැහැලා ගිහින් ඒ ගෙදරට ගියාම ඉතින් ඒ ගෙදර තමයි එදා නවත්තන්නේ. පහුවදාට තමයි බඩු විකුණන්න යන්නේ. ඉතින් එදා නැවතුනහම දැන් රෑ කෑම මේසෙ ලැහැත්ති කරලා දැන් මේගොල්ලන්ට කෑම කන්න ඉන්න කිව්වා. ගිහින් බලනකොට මීයෝ එහෙම් මෙහෙම් දුවගෙන ඇවිදින් අර කෑම මේසේ කෑමේවත් පෙරලෙනවලු. ඉතින් කණ්ඩ බැයිලු. ඒකට කෑමකින් ගන්නවා නම් එහාට මෙහාට දුවදුවාලු කෙනෙක් කන්නේ. ඒ ගම නැවවලු මොකද මේ කියලා. ඒ ගමනේ ගෙදර අය කිව්වලා නේ හැමදාම තමයි මීයන්ගෙන් හරිම කරදරයක්. මොනවා කරලවත් බලත් ගන්න බෑ. අපි හරි දුකක් විඳින්නේ මේ මීයෝ හින්දා කියලා. ඒ ගමනේ මෙයා කිව්වලු මල්ලඟ අපේ නැවේ පුරුෂෙක් ඉන්නවා මං ඒක බලන්න ගෙනත් දෙන්නම් කියලා. ඒ ගමන කිව්වලු. ඒ ගමන මෙයා නැමට ගිහින් අර පුරුෂ පැටිය අරන් වෙලින් තිබ්බා විතරලු. මීයෝ පස්සේ පන්නගෙන ගිහින් මීයෝ අල්ලන්න පටන් ගත්තලු. මීයෝ ටික කොහෙන් ගියාද නැතුව දුවගෙන ගියා. ගිහින් හැංගුණා. ඊට පස්සේ ඉතින් ඒ මිනිස්සු කිව්වලු අනේ මේ පුරුෂ අපිට දෙන්න මම ඉල්ලන ගානක් දෙන්නම් මේ මීයන්ගෙන් තියෙන කරදරේ නැති කරගන්න අපිට මේ පුරුෂ දීලා යන්න කියලා කිව්වා. ඒ ගමනේ කිව්වා ඉතින් ඒ මිනිස්සයා ඒ ගමන කැමති වුණාලු අහයි නම් මම පුරුෂ දෙන්න. මේක මේ අපේ ගෙදර ඉන්න ළමයෙකුගේ මේ පුරුෂ එයාට තමයි අපි ඒ මුදල් ගිහින් දෙන්නේ කියලා. ඉතින් එයාට ගොඩාක් සල්ලි ගෙනින් දෙන්න කියලා දුන්නා. ඊට පස්සේ අනික් අයගේ බඩු විකුණගෙන ඒ ප්‍රධානියා ගමට ගියාලු. ගිහින් බලනකොට ඩික්විටින්ටන්ගේ පුරුෂයාට තමයිලු ගොඩක්ම වටිනාකමක් ලැබිලා තිබුණේ. අනික් අයට එච්චර නැල්ලු සල්ලි. ඊට පස්සේ ඉතින් ඒ සල්ලි ටික ඩික්විටින්ටන් දුන්නලු. මේක ඔයාගේ පුරුෂයාට මෙච්චර ගාණක් හම්බ වුණා කියලා ලොකු මුදලක් දුන්නා. ඊට පස්සේ ඉතින් ඩික්විටින්ට හරිම සන්තෝෂයි. ඊට පස්සේ ඒ සල්ලිත් තරම් අම්මත් එක්කලා එයත් පටන් ගත්තලු. එයත් වෙනම ගෙයක් එම හදාගෙන අර සල්ලි වලින් බඩු අරගෙන එයත් දැන් ඒ නැවක දාගෙන බඩු විකුණලා හොඳට පොහොසත් වෙලා දියුණු වෙලා හොඳින් හිටියනේ. ඒකයි කතන්දරේ.